ඔය ළමයින්ට කැමති නැද්ද? ඇයි නිවන්ස එහෙම වෙන්නේ? මහාචාර්ය කවීන්ද්‍ර සේනානායක. මේ වෙද්දි නවකතා පොත් 12ක්, කෙටි කතා පොත් 7ක්, කවි පොත් 2ක් ලියලා තියෙනවා. මේ එකකවත් ළමා චරිත නැහැ. අඩුම තරමේ ළමයි ගැන සඳහනක්වත් නැහැ. හෙලෝ ආච්චි. හොඳ නිවුස් එකක් තියෙනවා. අර ඔය ආසම් මල් జాතිය අන්නද හොඳට පිපිල. මම පොකුරක්ම කඩාගත්තා වාසියකට දාන්න. ඔයව මතක් වෙන්න. සෝරි අනේ පරක් වුණා චුට්ටක්. දුවඩ ආෆ්ටර් ස්කූල් මං යාව යාළුවෙක් ගම්ම කැන්ට බාර දීලා ආවේ. කෝ අම්මා. මට දුවව ගන්න කිව්වා. අම්මාව තනියමත් ඇරියද අංකල් එක? ඒක නම් මට ගාණක් නැහැ. ගානක් නැහැ. මොකද ඔය තරහින්? එහෙම නෑ. මෙතනට ආවේ සෙලිබ්‍රේට් කරන්න. සෙලිබ්‍රේට් කරන්න ඕන ඔයාලා දෙන්නට එන්න තිබ්බන්. මාව මොකටද අදගෙන ආවේ? කායික නවත්තන්න. ඇයි? කොහෙද යන්නේ? දුව තරහවත් එක්ක නෙමෙයි. ඒ වුණාට මං හින්දා ඒක වැඩි වෙනවනේ. එන්න කලින් Google කරාද ළමයි කරන සෙල්ලම් මොනවද කියලා? රිසර්ච් කළා තාත්තා කෙනෙක් වෙන්නද හිතුවේ? රටේ ප්‍රසිද්ධ අයගේ පෞද්ගලික ජීවිතවල වැරදි හොය විමර්ශා කරන නිමන්සට Tamanටත් පෞද්ගලික ජීවිතයක් තියෙන බව මතක් කරලා දෙන්න හොඳ නිවුස් වල දැන් කරලියට ඇවිල්ලා. අන්තිම ප්‍රෝග්‍රෑම් එක ලොකුවට ගියේ නෑ නේද? කවුද ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ? ඔයාට ලොකු වීව්ස් ගාන, ලයික්ස් ගාන, ෂෙයාර්ස් ගාන, කමෙන්ට්ස්, ෆොලෝවර්ස්ලා. ඔයාගෙන යන කුණු කතා, කුණු නිවුස් ඒවට අදාළ නෑනේ. ක්ලාස් ටීචර් තමයි කිව්වේ මේ ටර්ම් එකේ චනුලගේ ග්‍රේඩ්ස් වෙනදට නැති විදියට වැටලා තියෙනවා කියලා. ආලුකු අම්මා ළමයාත් විනාසයි තමුන් ගාව හිටියෝ. ඔයාට ජීවිතේ හැමදාම ලොකුම ලැජ්ජාව මමනේ. මහ ලොකු නඩු කාරණා. මේ දවස්වල ළමයි අතර යන අලුත් කරල්ල දන්නවද? ඉස්සර වගේ නෙමෙයිනේ ආච්චි. මං දැන් ලොකුයි. මට දැන් තේරෙනවා. ප්‍රශ්න අපි හිතුවට වඩා දුරට ගිහින් තියෙන කවීන්ද්‍ර. අයියෝ දුවට ඇත්ත කියන්නේ නැත්තේ. අනෝනේ. මම නවතින්න. ඉතින් එහෙනම් දැන්වත් කියනවා. මේ බොරුව නවත්තනවා. ඇයි මේ නැති තාත්තා කෙනෙක් ගැන අහන්නේ ඔයා? ඔයාට නැත්තේ හස්බන්ඩ්. මට නැත්තේ තාත්තා. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? ඔයා දැන් එන්න මම්මා වගේ. යාළුවොත් කියනවා. ඇයි ඔය ආස නැද්ද එහෙම වෙනවට? අම්මා ලස්සනයිනේ. ඒකින්ද ගානක් නැහැ.